අපි ගමේ ගිහින් එද්දි තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. මේ වීඩියෝ එක ගන්න කලින් මම වීඩියෝ එකක් කරා. ඒක ට්‍රීවිල් එකේ යන ගමන් තමයි කරේ. මම දැන් බැහැලා පයින් යන ගමන් තමයි මේ ඔයාලට වීඩියෝ එක අරන් එන්නේ. බලන්නකෝ අපේ පාර කොහොමද කියලා. මේ වගේ කොන්ක්‍රීට් පාරක කන්ද උඩට ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. අපේ ගෙදර ඉඳන්ම කන්ද තියෙන්නේ. ඉතින් කොන්ක්‍රීට් පාර මේ විදිහට තමයි තියෙන්නේ. දෙපැත්තම කැලේ. ඒ වගේම ඉස්සරහට යද්දී ලස්සන තේ වතු තියෙනවා. ඒ වගේම ලස්සන කඳු තියෙනවා. ඒ වගේම මේ පාරේ මේ බලන්නකෝ වතුර මේ පොඩි පොඩි දිය පාරවල් තියෙනවා. ඒවා පාර හරහා තමයි යන්නේ. දැන් වැස්ස ගොඩක් අඩු කාලේ ඒ කියන්නේ වෙනදට නම් වහිනවා. මේ දවස් ටිකේ ගොඩක් වැස්සේ නෑ. ගොඩක් වැස්ස නම් එහෙම මේ වතුර පාරවල් මීට වඩා ගොඩක් වැඩි. සමහර තැන් තියෙනවා මිනිසුන්ට පයින් යන්නත් බෑ. ඒ වගේම ට්‍රීවිල් එකේ යන්නත් අමාරු තැන් මේ කොන්ක්‍රීට් පාරේ. මේ බලන්නකෝ ඈතට ලස්සනට කඳු පේනවා. ඒ වගේම අපේ ගමේ ගොඩක්ම තියෙන්නේ තේ, ඒ වගේම කරාඹු නැටි, කරාඹු ගස්, කෝපි ඒ වගේව තමයි. මේ බලන්නකෝ දූරියන් ගහක්. දූරියම් ගහේ මල්ලන් තියෙනවා. මේ විදිහට ලස්සනට තේ වතු තියෙනවා හැම තැනම. අපේ බබා මට මේ රිලව් ඉන්නවා කියලා පෙන්නනවා. පල්ලෙහා රිලව් ගොඩක් ඉන්නවා. ඔයාලට නම් පේන එකක් නෑ පල්ලෙහා ඉන්නේ. කෑ ගහන සද්ද ඇහෙනවා. රිලව් කියන්නේ පුදුම රිලව් තොගයක් ඉන්නේ කැලේට වෙන්න. ඉතින් ගහක කිසිම දෙයක් තියාගන්න බෑ. ඔක්කොම කනවා. ඔන්න බලන්නකෝ මේවා ඔයාලා දන්නවද කියලා? මේ වල් සූරියකාන්ත මල්. මේවා නම් පඳුරු අපේ පැත්තේ හැම තැනකම තියෙනවා. මේ වල් සූරියකාන්ත මේ පේනව නේද ඔයාලට අපේ පාර කැඩලා තියෙන විදිහ. හරියට කරත්ත පාරක් වගේ. ඈතින් ලස්සනට කඳු පේනවා. ඒ වගේම තේ වතු පේනවා. ගොඩක්ම මේ බලන්න පුළුවන් ඈතින් පේන තේ වතු පාරවල්. ඒ වගේම ඈතින් පේන කඳු හරිම ලස්සනයි. හරියට ලෝකාන්ත ගියා වගේ තමයි මේ කන්ද උඩ ඉඳන් පල්ලෙහා බලද්දි. ඔයාලට පේනවා ඇති ඈතින් පේන කන්ද. තව ටිකක් කන්දේ උඩහට යද්දී ලස්සනටම මේ කඳු පන්තිය බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා. මම එතෙන්දී ඔයාලට පෙන්නන්නම්. මේ බලන්නකෝ තේ වතු. බලන හැම තැනකම තේ වතු තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මෙතන මීදුමෙන් වැහිලා තියෙන්නේ. වැහිලා තියෙන වෙලාවට මේ මොකුත්ම පේන්නේ නැහැ. අද නම් හොඳට අවුව තියෙනවා. මීදුමෙන් වැහිලා නැහැ කන්ද. ඒ හින්දා හොඳට බලා ගන්න පුළුවන්. අර බලන්නකෝ මිනිස්සෙක්ගේ මූණක් වගේ කන්ද තියෙන්නේ. උඩ අතට නිදන් ඉන්නවා වගේ මූණ පේන කන්දක් තියෙනවා. මේ බලන පැත්තේ තේ වතු තියෙන්නේ. ඒ ටික පයින් ඇවිල්ලා වාහනේ එන්න පිටත් වුණා. මේ මෙතන ලස්සන බෝගහක් තියෙනවා. ඒත් එක්කම තේ දළු කඩලා දාන තැනක් තියෙනවා.
මේ පල්ලෙහාට එද්දිත් අර කඳු පන්තියම තමයි පේන්නේ. දැන් නම් ළඟටම ලස්සන කඳු පේනවා. ඒ වගේම මෙහෙන් යද්දී ඈතින් දියැලිත් පේනවා. ඈතින් යන්න ඕන පාරක් පේනවා ඈතින්. එතනින් තමයි යන්නේ. ඔය විදිහට අපි ගමේ ගිහිල්ලා ගමන නිමා කරලා දැන් ආපහු එන ගමන් ඉන්නේ. මේ එද්දී දකින්න තියෙන ලස්සන තේවතු. ආය දවසක මම වෙන පැත්තකට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ පැත්තේ ලස්සන දියැලි තියෙනවා. ඒ වගේම ලස්සන බලන්න ගොඩාක් දේවල් තියෙනවා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට සුබ දවසක්.